ඔන්න යාළුවනේ මේ අපේ patch changer එකත් අප්ඩේට් වෙලා තිනවා. ඒකේ අලුත් ඔප්ෂන් ටික ගැන ඔයාලට දුන්නා දෙන්න තමයි මම මේ වීඩියෝ එකෙන් ආවේ. අපේ කලින් patch changer එකේ තිබ්බේ layer එක 7 segment display එකක් නැතුව LCD එකෙන් තමයි පෙන්නේ. එතකොට මේ පාර ඒකනට මෙතන අමතර දාලා තියෙනවා 7 segment එකක් පැහැදිලිව බලා ගන්න ඕන හින්දා ඒක LCD එකෙත් පෙන්නනවා. එතකොට බටන් උඩ අපි 8ක් අමතර ඇඩ් කරා. ඒක ඇවිල්ලා layer 8ට ABCDFGH කියන. එතකොට ඒ layer 8 තමයි මෙතන මේ ඉංග්‍රීසි පොලින් පෙන්නන්නේ. එතකොට ඒ බටන් 8ට එක බටන් එකකට අදාළව දැන් ඒක කියලා තුමු. ඒ බටන් එකට අදාළව එක දෙක කියලා අපිට බටන් 8ක් තියෙනවා. ඒ 8ට අපිට අවශ්‍ය කරන පැච් ඕන එක සේව් කරගන්න පුළුවන්. සාමාන්‍ය උදාහරණයක් වුණොත් මේ මම පළවෙනි layer එක දාලා තියෙනවා. ඒ layer එකේ ආට පේන ඇති දැන් මේ ප්‍රෙස් කරලා තියෙන ඒ බටන් එකේ පළවෙනි එකේ තියෙන්නේ පැච් නම්බර් එක 21. පිට channel එක 10. බටන් එක 1. දෙවෙනි බටන් එකේ ඔය වගේ 20 මම මේ ළඟ ළඟට ඔයාලට බලා ගන්න. ඔයාලට අවශ්‍ය ඕන පැච් එකක් මේකට ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ඒ layer එක අපි බැලුවේ. ඒ වගේම B layer එකෙත් ඔහොම ඔබලා මේක හදා ගන්න පුළුවන් ඕන එක. default එක 11 මේ ටික හදලා තියෙනවා මේ 11 තියෙන්නේ. ඒ වගේ ඔහොම ඕන එකක අරට හදා ගන්න පුළුවන්. එතකොට අපි බලමු මේක කොහොමද වෙනස්කම් කරන්න කියලා. දැන් හිතමු අපිට දැන් A layer එක මම හදලා තියෙන හින්දා බටන් 8ටම අපි බලමු පොඩ ඈත layer එකක් කරන් C වගේ C D වගේ ගමුකෝ. ඒතකොට D එකේ අපිට හදන්න අවශ්‍ය නම් මෙතන මේ බටන් වලින් එඩිට් කරන්න ඉතින් ඒක අදාළ වෙන්නේ. අපිට එඩිට් කරන්න අවශ්‍ය නම් යන්න තියෙන්නේ මේ බටන් ටිකෙන් තමයි. එතකොට ඉස්සෙල්ලාම අපි තෝරගන්න ඕනේ අපිට එඩිට් කරන්න ඕනේ මොකක්ද කියන්නේ. බටන් එක ඔබලා. එතකොට දැන් මෙතන ඔයාලට පෙන්නනවා මෙතන තියෙන බටන් එක සිලෙක්ට්ලා දෙක. layer එක තියෙන A. එඩිට් කරන්න ඕනේ මේ දැන් මෙතන එකපාරක් ගිහුවාම ඉන්නේ patch number එක. ඒ කියන්නේ patch number එක තමයි ඉන්නේ. ආයෙ පාරක් ගිහුවොත් එතන MIDI channel එක අපිට මේක මම සාමාන්‍ය 10 තියන්නේ. ඔයාලට ඕන වෙනස් කරන්න පුළුවන්. ආයෙ පාරක් එක ගිහුවොත් patch change number එක වෙනස් කරන්න. දැන් අපි ඉස්සෙල්ලාම අපි layer එක තෝරගමු. දැන් සිලෙක්ට්ලා තියෙන්නේ A layer එක. අපිට ඒක අපිට ඕනේ D layer එකනේ. දැන් අපි කතා කරලා D එක වෙනස් කරන්න. මෙතනින් යන්න ඕනේ. කොහොම A layer එකේ බටන් 8 පහුවෙච්ච ගමන් ඔන්න ඊගාට B layer එක. ඒකේ බටන් 8 පහුවෙච්ච ගමන් C layer එක. කොහොම ගිහින් අපිට අවශ්‍ය layer එකට ඉස්සෙල්ලාම යනවා. දැන් D layer එක අපිට ඕනේ බටන් එක මෙතනින් බලා ගන්න. දැන් මේ දෙවෙනි එක සිලෙක්ට්ලා තියෙන්නේ. පළවෙනි එක ඕන නම් මෙතනින් අපෝ එකක් අපස යනවා. ඒතකොට එක අපි හිතමු තාම 7 වෙනි එක කියලා. 7 වෙනි බටන් එකට D layer එක 7 වෙනි බටන් එක. ඒක උතනින් තෝරගන්න. ඊට පස්සේ දැන් layer එක තෝරගත්තා. බටන් එක තෝරගත්තා. ඊගාට අපි තෝරගන්න ඕනේ ඒ layer එකේ patch number එක මොකක්ද කියලා. patch number එක මොකක්ද කියලා. ඒක මෙතනින් තෝරන්න දැන් තියලා තියන්නේ patch number එකමයි. ආයෙ පරක් ගියොත් ඒක MIDI channel එක. MIDI channel එක තුන මෙතනින් වෙනස් කරගන්න පුළුවන්. මම ඒක වෙනස් කරන්නේ නැහැ. ආයෙ පරක් වුණා. එතකොට patch number එක නේද? patch number එක මෙතන 7 තමයි select වෙලා තියෙන්නේ. අපි දැන් හිතමු අපිට ඒක ඕනි කියලා සාමාන්‍යයෙන් 33 වගේ නම්බර් එකක්. අපි එහෙනම් මෙතන බටන් එකේ patch number තෝරලා ඉවරලා මෙතන තියෙනවා edit save button එක. අපි ඒකේ අවශ්‍ය තැනට ගිහිල්ලා ඉවරලා edit එක දෙන්න. තෝර edit කරනවා. edit දුන්නාට පස්සේ අපිට පුළුවන් මෙතනින් අප් කරලා ඔන්න patch number එක දැන් 33 අපි තෝරගමු. 33ට. දැන් එතකොට අපිට අවශ්‍ය D layer එකේ 7 වෙනි බටන් එකේ 33 patch එක දාන්න. එතකොට දැන් මේක අපෝ පාරක් save edit button එක ඔබලා save කරලා පස්සේ ඔයාලට D layer එකේ 7 වෙනි බටන් එකට 33 තමයි තියෙන්නේ. අපි දැන් ඒක save වෙලාද කියලා බලමු. අපි දැන් ඉස්සෙල්ලාම D layer එක මුලට යන්කෝ. මුල බටන් ඒ මම කලින් හදපු ටික. ඊට පස්සේ අපි හදපු එක බලන්න. අපි දැන් D layer එකට යන්න බෑ. A B C D මේක තමයි D layer එක. D එකේ ඔබලා 7 වෙනි බටන් එක. මේක බොකුවම 31 තියෙනවා. sorry 33 පැහැදිලි 33 තියෙනවා. ඒ වගේ ඕනින් බටන් එක මේකේ patch 64ක් save කරගන්න පුළුවන්. පළවෙනි බටන් එකට 8යි, දෙවෙනි බටන් එකට 8යි, තුන්වෙනි බටන් එකට 8යි කොහොම අටවරකට 64ක් අපිට මේක හදා ගන්න පුළුවන්. එතන ගොඩක් කට්ටිය කිව්වා මේ ඉස්සර දුන්නේ layer එක තෝරන්න තනි බටන් එකකින්ද තනි බටන් එකෙන් H එකට යන්න ඕනොත් අතපාරක් බන්න ඕනි. ඒක පොඩක් තප්පර 4-5ක් යන වැඩක්. ඒකින්ද පුළුවන් නම් layer එකත් බටන් වලට දාන්න. එතන මේ පහසුව සඳහා තමයි දැන් ටග් ගාලා අපිට අවශ්‍ය නම් කොයි layer එකද තමන්ට මතක නම් තියෙන්නේ. අපි D එකට ගියා 7 වෙනි බටන් එකේ 33 තියෙන එක දාන්න හින්දා ඒ වගේ මතක තියාගෙන අවශ්‍යම කරන බටන් patch ටික මේකට save කරගන්න පුළුවන්. ඒ වගේම කොයි layer එකද ඉන්නේ කියලා ටග් ගාලා අපිට බලා ගන්න පුළුවන්. 7 segment එකකින් හින්දා ඊයම press කරලා තියෙන බටන් එක මොකද්ද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. layer එක මොකද්ද කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. ගොඩක් ඔය කට්ටියට පහසු කරලා තිනවා මේවා මේකේ වැඩ ටික. අතරම එහෙනම් මම හිතනවා වලට මේකේ අපේ අලුත් වැඩ ටික ඔයාලට තියන්න නැති කියලා මොනවා හරි මේකේ ඔයාලට නොතේරෙන දෙයක් තියෙනවා. පහළ තියෙන නම්බරට කෝල් කරලා මගෙන් අහන්න පුළුවන්. ඒ වගේම මේක ඕඩර් කරනවා නම් ඒකත් ඔයාලට ඒ විදිහටම කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැනට මේකේ මිල අපි හඳුන්වා දෙන මිල වශයෙන් රුපියල් 13500කට තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහර විට ඉස්සරහට අපිට ගන්න අඩු කරන්න පුළුවන්. දැනට 13500ක මිලකට ඔයාලට මේක අපි මිල දී ගන්න පුළුවන්. අතරම මේ 13500ට හම්බෙන්නේ මේකේ USB මොඩල් එක. ඒ කියන්නේ USB තියෙන මේ USB තියෙනවා. ඊට අමතර අතර වෙන්නේ මේ pad එකට යන්න MIDI out time මේ තියෙන්නේ. සයිඩ් එකේ USB තියෙනවා. දැන් USB නැතිවකුත් අපි ගන්නවා. USB නැති එක ගන්න එක අපිට ඔයාලට දෙන්න පුළුවන් 12500කට වගේ. 1000ක් වගේ වැඩි වෙන්නේ USB තියෙන එක. USB තියෙන එක අවශ්‍ය වෙන්නේ ලැප් එකකට MIDI කරනවා නම් වගේ තමයි. එහෙම නැත්නම් pad එකකට MIDI කරනවා. ඔයාලට USB MIDI අවශ්‍ය නැහැ. කෙලිම USB power දෙන්න විතරයි තියෙන්නේ. MIDI out එකෙන් MIDI cable එක දාලා MIDI 20 MIDI in එකට pad එකේ MIDI in එකට දුන්නා
මේ පැච් චේන්ජර් එක වැඩ කරගන්න පුළුවන්. එතකොට දැනට මිල තමයි 12500 USB නැති එක 13500 USB තියෙන එක. එහෙනම් මගේ පහළ තියෙන දුරකථන අංකයට අමතකව දීලා තව අවශ්‍ය තත්ත්වයක් තියෙනවා අපි අහගන්න. වසරක වගේ උසම තමයි මේ බහන්න හැම එකම දෙත් කරන්නේ. එහෙනම් වීඩියෝ එක බලපුවා. තමයි බොහොම ස්තුතියි.